අපේ කම්පැනි දෙවෙනි වගේ ඉන්න කෙනත් එක්ක පොඩි එළියට ගිහින් පොඩි වැඩක් තියෙනවා කරන්න. ඔය වීඩියෝ වන්ද ඊට පටවල මේ ඉටිකොලයක් දාලා බැඳලා තියෙන්නේ. ඊට පස්සේ අපි අනිත් වැඩේට ගිහිල්ලා යන්න කලින් අපි දැන් කාලේ යන්නේ. දැන් වෙලාව 12 හරි කිට්ටුයි. කෑම කාත් hello අයිබෝන්. ඉතින් ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් පටන් ගන්න කියලා හිතුවා. අද ජනවාරි මාසේ 16 වෙනිදා. දැන් නම් හිම ඉවරයි. ඉවර වෙගෙන යන්නේ, සීතලත් ඉවර වෙගෙන යන්නේ. ඉතින් ඔන්න අද නම් ටිකක් පට්ට කලුර දවසක්. ලාවට හිම පාරකුත් යනවා පොඩිවට. වැටෙයිද දන්නේ ෂුවර් නෑ. ඉතින් ඔන්න අද මට වැඩක් තියෙනවා කම්පැනි දෙවෙනි වගේ ඉන්න කෙනත් එක්ක. අපේ කම්පැනි දෙවෙනි වගේ ඉන්න කෙනත් එක්ක පොඩි එළියට ගිහින් පොඩි වැඩක් තියෙනවා කරන්න. කම්පැනි වැඩක්. කම්පැනි බඩුව එකක් අරන් ගිහපු තැනක පොඩි බඩුවල පොඩි ප්‍රශ්නයක් නිසා මේ අපි ගිහින් ආයෙ හදන්න ඕනේ. ටිකක් දුර යන්න තියෙනවා. යන්නම කොහොමද පැය දෙකක් විතර යනවා. කිලෝමීටර් 130ක් 40ක් විතර තියෙනවා. යන්න එන්න එතන පැය දෙකක් පැය 4ක් විතර යනවා. ඉතින් සෑහෙන දුර ගමනක් යන්න තියෙනවා. ගිහින් වැඩේ කරලා ආයෙ එන්න තියෙන්නේ. ඉතින් මං හිතුවා ඔයගොල්ලන්ට අලුත් අත්දැකීමක් නිසා මටත් මගේ මේ දෙවෙනි එළියට යන ගමන ඉතින් ඒක වීඩියෝ එකක් විතර අරගෙන ඉන්න පුළුවන් වෙයි කියලා හිතනවා. බලමු. ඉතින් එහෙනම් රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් subscribe button එකත් ඔබලා වීඩියෝ එකට set වෙන්න. අනිත් වීඩියෝ ටිකත් ඔක්කොම බලන්න. එහෙනම් බලමු යමු අපි. ගිහින් බලමු. රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක. right ඉතින් ඔන්න යනවා ගමන. අපි කම්පැනි පිටත් වුණා. දැන් ඔන්න සෙට් එක ගාවට ආවා. ඔයිල් ටිකක් අරන් යන්න තියෙනවා. ඔන්න අපි ජොමුනියම ඉන්නවා. එයා චෙක් කරනවා. ඔය වීඩියෝ වන්ද පරක් වෙලා තින්නේ. ඉක්මනට දෙල්ලික් ගහගෙන ඉක්මනින් පිටත් වෙන්න ඕනේ. පැය දෙකක විතර ගමනක් තියෙනවා. ගිහින් ආයෙන්නත් තියෙනවා. right එහෙනම් අපි යනින් ගමන් හම්බෙමු. මං දන්නේ නැහැ හරියටම තාම මොකද කරන්න තියෙන්නේ කියලා. ගිහින් තමයි බලන්න එන්නේ. අවශ්‍ය බඩු ටික අරන් තින්නේ. රිල්ලා නම් මනම් ඕන කරන බඩු ටික තියෙනවා. ඊට පස්සේ දෙන ඇපල් පෙට්ටියක් මේක තෑගි දෙන්න අරන් යන්නේ. තව දවස් 9කින් අපේ සොල්ලාල් නිවාඩුව අපිට හම්බ වෙනවා. කොරියාවේ සොල්ලාල් නිවාඩුව තව දවස් 9කින් තියෙන්නේ. ඉතින් ඒකට කම්පැනියෙන් අපේ බඩු අරන් යන තැන් වලට තෑගි දෙනවා. ඇපල් පෙට්ටි දෙනවා. තව ඊට වඩා වටිනා තෑගිත් දෙනවා. අපි යන තැන් වලට ඉතින් මේගොල්ලෝ තමයි කම්පැනි බඩු අරන් යන්නේ. ඒගොල්ලෝ යන ඒ බඩු දාන තැන් වලට අනිවාර්යෙන් තෑග්ගක් ගිහින් දෙනවා. අපි මේ යන තැනට ඇපල් පෙට්ටියක් අරන් ගිහින් දෙනවා. ඒ බඩු ගන්න තැන් වලිනුත් කම්පැනිට ඒ විදිහට තෑගි දෙනවා. අනිවාර්යෙන් අවුරුද්දට ඒක සිරිතක් මෙහි. ඉතින් ඔකයි විස්තරේ. ඉතින් එන යනින් ගමන් හම්බෙමු. 이분들은 이거 왕자 아니야 하면서 열심히 기른다고 하네요. 제발 잘라라고 말해주세요. 아 글쎄요. 저는 그죠. 저는 사실 지금이 아니면 기를 수 없을 것 같아서 지금 기르고 있긴 한데 남자친구가 어떤가요? 괜찮으신가요? 근데 그럴 수도 있어요. 0537님 길렀는데 의외로 괜찮을 수 있거든요. 의외로.
රයිට් ඉතින් ඔන්න අපි එක තැනකට ආවා මේක මේ අර ගොල්ෆ් ගහන තැනක් මේ කොරියාවේ ගොල්ෆ් කියන්නේ මේ පට්ට ප්‍රසිද්ධ දෙයක් මේ කොරියෝ සෑහෙන ගොල්ෆ් ගහනවා සෑහෙන සල්ලි වියදම් කරලා ඒ වගේ තැනක් මේක ඒකේ පුටු වගේක් තිබුණා ඒ පුටු ටික අපෝ කම්පැනි අරන් යන්න ඕනේ ගිහිල්ලා පොඩි වැඩක් තියෙන එක හදලා ආයෙ ගෙනත් දෙන්න ඕනේ ඉතින් ඉස්සලා ඒ ටික පටවා ගන්න තමයි ආවේ දැන් ඔන්න ඒ ටික පැටවුවා ඉතින් මේ පුටු ටික පටවලා මේ ඉටිකොලයක් දාලා බැඳලා තියෙන්නේ ඊට පස්සේ අපි අනිත් වැඩේට ගිහිල්ලා යන්න කලින් අපි දැන් කාලේ යන්නේ දැන් වෙලාව 12ට කිට්ටුයි කෑම කාලම තමයි ගමන පිටත් වෙන්න යන්නේ කෑම කාලා යනවා ගිහින් ඒ වැඩේ ඉවර කරලා තමයි කම්පැනිට එන්නේ අත කොහොමත් ඉතින් කම්පැනිට ආය යනකොට හන්දෑ 4-5 වෙනවා එළියට ආපුවම වෙන්නේ ඔන්න හිමත් ඔන්න වැටෙනවා මම ඔයාලට කිව්වට සමහර කෙනෙක්ද වැටෙයි ඔන්න ලාවට වැටෙනවා ඔයගොල්ලෝ පේනත් දන්නේ නැහැ හොඳට බලන්න එහෙනම් අර ආවා අපි යනවා රයිට් එහෙනම් යන්නේ ගමන් අම්මේ 여기 사는 중이야? 하면 안 되는 거잖아. 지금도 촬영 중이야? 잠깐 이렇게 돌리면 안 돼? 나 담배 좀 피게. රයිට් ඉතින් ඔන්න අපේ යන පාරේ කඩයක් තිබුණේ නැහැ කන්න. තව කිලෝමීටර් 100ක් විතර යන්න තියෙනවා. යන පාරේ කඩයක් තිබුණේ නැහැ කන්න. යනින් ගමන් හයිවේ එකේ තියෙන හිව්කිෂෝ එකට දාලා මොනවයි ටක් ගාලා කාලා යන්න ඕනේ. නැත්තම් අපි මේක ඉවරලා කම්පැනිට යන්න පරක් වෙනවා. පරක් වෙනවා කියන්නේ ගෙදර යන පරක් වෙනවා. 다 좁아요. 어디로 가자. 어디로 가자. 우리 밥 뭐 먹어? 찍고 있는 거야? 네. 맨날 찍어요? 라면 그냥 아예 2개를 해. 이렇게? 처음부터 2개를 해. 돈가스는 따로 없나? 이거? 이거. 양평 돈가스 아까 괜찮아요. 엄마 이거 돈가스 볶음밥. 이거 맛있어? 뭐 하나 하고 쌀국수 하나. 그러면 빼고 나 화장실 갔다 올 테니까 네네. 여기 있어? 네. 어디서 나왔나? 2번 저 2번 네네. ඔන්න දෙවෙනි කවුන්ටරේ තියෙනවා මෙන්න මේ නම්බර් එක 686. ඒක තමයි අපේ කෑමගේ නම්බර එක. ඒක ආපුවම ගිහින් ගන්න දෙයි. මෙතන අපි බලමු නම්බරේ වටනහම.
අන්නර ඩිස්පලේගේ නම්බරය වැටෙනවා. දැන් තියෙන්නේ 964. අපේ නම්බර එක 686. වැටුනාම ගන්න තියෙන්නේ 685. ඔන්න ඊළඟ එක අපේ එක. ඔන්න අපේ කෑම ආවා. ඒත් ඉක්මනට කාලේ යන්න ඕන. 안녕하세요. 이것만 나오는 것보다 낫지? 이거랑 이거 같이 나와. රයිට් ඉතින් එහෙනම් ඔන්න අපි කෑවා. දැන් ආයෙත් ඉක්මනටම යන්න ඕනේ. නැත්නම් අපිට අද ඔෆ් වෙන්න වෙන්නේ නැහැ. පරක් වෙනවා. වට ඊමේල් එක දෙන ඔයගොල්ලෝ කියනදී පට රසනයි. දැන් නම් සීතලත් අඩු වෙගෙන යනවා. 사장님이 얘기하신 거예요? 저희 사장님이 직접 통화하신 것 같다고요? 네, 알겠어요. 네. 여기 지금 그냥 상판 뒤에다가 뒤에 묻어서 그냥 써보시겠어요? 상판만 보내달라고 하죠. 이 상판 빼고 해야 돼. 일단 알겠습니다. 상판 빼고
안 들어가. 이렇게 걸쳐. 아니 이준주 말라니까. 나도 어제 그랬어. 약 먹고 하니까 괜찮더라고. 너 밑에 있는 콜대원 하나 먹어. 그러니까. 아니, 시골집에 못 갈 수도 있어. 너무 늦어가지고. 그래도 되고. 그래도 되고. රයිට් ඉතින් ඔන්න අපි දැන් තව කිලෝමීටර් 30ක් විතර යන්න තියෙනවා කම්පැනිට ගෙදර යන්න. දැන් ටිකක් ළඟ ඉන්නේ සෑහෙන දුරක් ආවා. මොනවා මං කිව්වේ අර ඇපල් පෙට්ටියක් දෙන්න දෙනවා මේ අපෙන් බඩු ගන්න තැනක් මේ කඩේ. ඒකට ඇපල් පෙට්ටිය දීලා දැන් ගෙදර යනවා. එහෙනම් ජය වේවා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. ජය වේවා. 힘들어. 6시야.